පාරට එක් කර කවන්න දවසට එක් වේලට සූරාගත් පළතුරු ටික වාර දෙක තුනක් පමණ ඔබේ දරුවාට දෙන්න. දැන් දරුවට මාස 8යි ඔබේ දරුවගේ වර්ධනයට යකඩ බහුල ආහාර නිරතුරුවම ලබා දෙන්න. මාස 12 පසු වන්නේ ඔබේ දරුවා දැඩිවන්නේ සමබල ආහාර වේලක් ඔබේ දරුවට ලබා දෙන්න. පොඩි කරගත් බත් නෙලවලු පලා මාළු කිරෙන් හදමු මව් කිරි තෙල් ටිකක් ඉතින් දෙමු දරුවගේ වර්ධනයට. අපි දැන් සූදානම් වෙන්නේ දෙවෙනි වටේට පිවිසෙන්නට. ඔන්න දෙවෙනි වටේට පිවිසෙනකොට පළවෙනි වටේ ලබාගත් ලකුණු සංඛ්‍යාව අපි සඳහන් කරන්නට කැමතියි. ඉන්ද්‍රාණී අබේවර්ධන ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා. ගීතිකා ප්‍රේදර්ශනයේ ලකුණු ලබාගෙන නැහැ. ඒ වටේ එකම වසන්ති ලකුණු ලබාගෙන නැහැ. කේකේ සමන්ති ලකුණු 20ක් ලබාගෙන තියෙනවා. විශාමලී හෙට්ටිආරච්චි ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. හර්ෂණී ලකුණු ලබාගෙන නැහැ. මාළනී ගමගේ ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. ජයනී ලකුණු ලබාගෙන නැහැ. ප්‍රියංජලි ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. තමරා ගයන ලකුණු 5ක් ලබාගෙන තියෙනවා. හේමාලි ලකුණු ලබාගෙන නැහැ. රෝහිණී ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. ඒ වටේදී ඒ කණ්ඩායම ලකුණු 40කුත් B කණ්ඩායම ලකුණු 50කුත් ලබාගෙන තියෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ තරඟයේ දෙවෙනි වටේට පිවිසෙන්නට. දෙවෙනි වටේ පළවෙනි තරඟකාරිය නෙළුම් කණ්ඩායමේ නායිකා සමන්ති. සමන්ති ඔබෙන් අසන ප්‍රශ්නය මෙයයි. හොඳින් අහලා පිළිතුරු ලබා දෙන්න. වයස මාස 9 සිට 12 දක්වා දරුවෙකුට කෙටි ආහාර ලෙස ලබා නොදිය යුත්තේ මෙයින් කුමන ආහාරයේද? පළතුරු, බිස්කට්, යෝගට් සහ සොසේජස්. පිළිතුරු නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. මානව කණ්ඩායමේ ඉන්ද්‍රාණී අබේවර්ධනටයි ප්‍රශ්නය යොමු කරන්නේ. ඉන්ද්‍රාණී මෙයයි ප්‍රශ්නේ. දරුවාට පවුලේ ආහාර ලබා දිය යුත්තේ මාස කීයේදීද? මාස 12 සිට. පිළිතුරු නිවැරදි. ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ මාල්නී ගමගේ ඔබට. වයස මාස 12 සිට ලදරුවෙකුට ලබා දෙන ප්‍රධාන ආහාර වේලේ ප්‍රමාණය අඬු කෝප්ප කීයද? අඬු කෝප්ප එකමාරක්. පිළිතුරු නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ හර්ෂණී ඔබටයි. හර්ෂණී මෙයයි අපි ඔබෙන් අසන ප්‍රශ්නේ. අමතර ආහාර දීමේදී මවක් අනුගමනය කළ යුතු සිරිත් දෙකක් සඳහන් කරන්න. ඔබ දන්නවනේ විවිධ සිරිත් තියෙනවා. දරුවාට ආහාර දීමට පෙර සබන්දා මවගේ රත්සොනින් සෝදා ගැනීම, ඒ වගේම දරුවාට ආහාර පිළියෙල කිරීමට ගන්නා භාජන උණු වතුර දමා හොඳින් පිරිසිදු කර සෝදා ගැනීම. හොඳයි, පිළිතුර නිවැරදි පිළිතුරක් ලෙස අපි බාර ගන්නවා. ලකුණු 10ක් දෙනවා. තව මේකට අපි කාරණාවක් ඇතුළත් කරනවා. දරුවාට ආදරේ බව ඇඟවීමක් වැදගත් වෙනවා. ඊළඟට අපි ප්‍රශ්නය යොමු කරන්නේ නිශාමලී ඔබට. නිශාමලී මෙයයි අපි අහන ප්‍රශ්නය. පාචනය පිළිබඳව ඔබ අහලා තියෙනවා. පාචනය වැළඳුණු දරුවෙකුට ලබා දිය යුතු ආහාරය වන්නේ මේන් වඩාත් වැදගත් කුමන ආහාරද? මම ආහාර 4ක් සඳහන් කරනවා. 1 කැඳ වතුර, 2 පළතුරු, 3 ජීවනි, 4 පළතුරු විෂ. පිළිතුර නිවැරදි. ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට අපි ප්‍රශ්නය යොමු කරන්නේ ජයනි විමල් ශ්‍රා ඔබට. ජයනි මේවා ජයනි ආහාරයට ගන්නවා නිරන්තරයෙන්. මේවායින් වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇත්තේ කුමන වර්ගයේද කියලායි අපි අහන්නේ. 1 වට්ටක්කා, 2 කැරට්, 3 සෝයා බෝංචි. සෝයා බෝංචි. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට වසන්තිටයි අපි ප්‍රශ්නය යොමු කරන්නේ. වසන්ති හොඳින් අහලා පිළිතුරු ලබා දෙන්න. පළතුරු සහ පලා අයත් වන්නේ අපේ ප්‍රධාන ආහාර කාණ්ඩ අතරින් කුමන ආහාර කාණ්ඩයටද? පිළිතුර නොදන්නා බවයි පෙනෙන්නේ. නෙළුම් කණ්ඩායමේ නායිකාව අතොස්වා පිළිතුරු දන්න බව සඳහන් කරනවා. ඔබට අවස්ථාව සමන්ති. ආරක්ෂක ආහාර. පිළිතුර නිවැරදි. ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නේ තමරා ගයානි ඔබට. තමරා මෙයයි තමරා අපි අහන ප්‍රශ්නේ. විටමින් වර්ග අඩංගු වන්නේ මේන් කියවෙන කුමන ආහාර කාණ්ඩයේද? ශක්තිජනක ආහාර කාණ්ඩයේ, ආරක්ෂක ආහාර කාණ්ඩයේ සහ වර්ධක ආහාර කාණ්ඩයේ. වර්ධක ආහාර කාණ්ඩයේ. පිළිතුර වැරදි. ඒ කණ්ඩායමේ වෙනත් කෙනෙකුට අවස්ථාව සැලසෙනවා. ආරක්ෂක. හොඳයි. පිළිතුර නිවැරදි. ලකුණු 5ක් ලැබෙනවා ඒ තරඟකාරියට. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නේ ගීතිකා ප්‍රේදර්ශනී ඔබට. ගීතිකා මෙයයි අපි අහන ප්‍රශ්නය. කුඩා දරුවෙකුට දිනකට තෙල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද?
දෙකක් හෝ තුනක්. කණ්ඩායමේ වෙනත් අයෙකුට අපි අවස්ථාව සලසනවා. ඒ හැඳි භාගයක්. මාළනී නිවැරදි පිළිතුරු ලබා දුන්නා. ලකුණු 5ක් ලැබෙනවා නෙළුම් කණ්ඩායමට. ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ රෝහිණී ඔබට. මේ රෝහිණී අපි අහන ප්‍රශ්නේ දරුවගේ බර සටහන් කරන විට දරුවාගේ බර අඩු නම් ඒ සටහන් කරන්නේ වර්ධක සටහනේ රතු ඉරට ඉහළිනි එහෙම නැත්නම් රතු ඉරට පහළිනි. මේ නිවැරදි පිළිතුර කුමක්ද? රතු ඉරට පහළිනි. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනි වටේ අවසාන තරඟකාරිය හේමමාලි. හේමමාලි මෙයයි අපි අහන ප්‍රශ්නය. දරුවෙකු ඉපදී මව්කිරි ලබා දිය යුත්තේ කොපමණ කාලයක් ගත වීමට පෙරද? පැය භාගයකට පෙර තමයි මව්කිරි ලබා දිය යුත්තේ. පිළිතුර නිවැරදි. ප්‍රියංජලි අපි ඔබට යොමු කරන ප්‍රශ්නය මෙයයි ප්‍රියංජලි. හොඳයි ප්‍රියංජලි අපිට හොඳට කල්පනා කරලා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නට ඕනි. ඔබ දන්නවා දරුවන්ට අමතර ආහාර ලබා දීම පිළිබඳව මව්වරුන් තුළ විවිධ ආකාරයේ මිත්‍යා මත තියෙනවා. ඔබ මේ මත අහලා ඇති. අපිට සඳහන් කරන්න ඒ මත දෙකක්. පිළිතුර නොදන්න බවයි පෙනියන්නේ කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව. අපි දන්නවා දරුවන්ට අමතර ආහාර ලබා දීමේදී මව්වරුන් තුළ වැරදි විවිධ මිත්‍යා මත තියෙනවා. අපිට මානෙල් කණ්ඩායමේ නායිකා ඉන්ද්‍රාණී අතෝස්වා පිළිතුරු දන්න බව සඳහන් කරන අවස්ථාවකට සර් බේරි බට දෙනකොට මේ නැකත් අහන්න නැතුව බත් දෙන්න එපා කියන එක. තෙල් කෑම එහෙම දෙන්න එපා කියනවා. හොඳ නැහැ කියලා. හොඳයි නිවැරදි පිළිතුරක් ලෙස අපි බාර ගන්නවා. ලකුණු 5ක් ඇයට ලැබෙනවා. ඒ අනුව සුවපියස්ස තරඟයේ දෙවන වටය නිමවටපත් වෙනවා. දෙවන වටේ ලකුණු තත්ත්වය ඔබට ඉදිරිපත් කරන තේ අපි සූදානම් වෙන්නේ තවත් කාව්‍යමය නිර්මාණයක් ඔබට ඉදිරිපත් කරන්නට. පිකේ නිමේෂිකා සෙව්වන්දි යෞවනයයි මේ කාව්‍යමය නිර්මාණය ඉදිරිපත් කරන්නේ. රෝගී වූ සිංගිත්තාට ශක්තිය නිරතුරු ලැබුමට අමතර ආහාරද දී දෙනු මැන මව් කිරි විගසට ඔබේ සුරතල් කිරි කැටියා විචලනයෙන් පසුවන්නේ හැකි පමණින් දියර වර්ග දෙනු මැන අම්මේ හැම විට සුරතල් ඔබේ දරු පැටියා පාචනයෙන් පසුවන්නේ ජීවනි වැනි දියර ಜಾති හැකි පමණින් දිය යුතුයේ වමනය වැනි රෝගය හැදුනොත් ඔබේ දරුහට බර ආහාර දීමද වලකිනු මැන හැම විට රෝගී වූ ඔබේ දරුවව කුසගින්නේ තබනු එපා දෙනු මැන හැම විටකදීම අමතර ආහාර වේලක් කිසිසේත්ම ඔබේ දරුවට බල නොකරන් කෑම කන්න හවුලේ ආහාරම දරුවට දෙන්න මවුනි තුන් වේලම දෙවෙනි වටේ ලබාගත් ලකුණු සංඛ්‍යාව ඉන්ද්‍රාණී අබේවර්ධන ලකුණු 15යි, ගීතිකා ප්‍රියදර්ශිනී ලකුණු ලබාගෙන නැහැ, වසන්ති ලකුණු ලබාගෙන නැහැ, සමන්ති ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා, නිශාමලි හෙටිආරච්චි ලකුණු 10යි, හර්ෂණී ලකුණු 10යි, මාලිනී ගමගේ ලකුණු 15යි, ජයනි ලකුණු 15යි, ප්‍රියංජලි ලකුණු ලබාගෙන නැහැ, එකම තමරා ගයන ලකුණු ලබාගෙන නැහැ, හේමාලි ලකුණු 10ක්, රෝහිණි ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා. අපි තරඟයේ දෙවෙනි වටේට පිවිසෙනවා. දෙවෙනි වටයේ පළවෙනි තරඟකාරිය සමන්ති අපි ඔබට යොමු කරන ප්‍රශ්නය. සමන්ති මෙයයි අහන්නේ ලදරුවා ඉපදී මුලින්ම ලදරුවාට ලබා දෙන එන්නත කුමක්ද? BCG එන්නත. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10යි. ඊළඟට අපි ඉන්ද්‍රාණී ඔබට යොමු කරන ප්‍රශ්නේ අතින් පොඩි කරගත් ආහාර හා දරුවාට අහුලාගෙන ආහාරයට ගත හැකි කෑම වර්ග දරුවාට හඳුන්වා දෙන්නේ මින් කුමන කාල පරතරයකදීද? 1. වයස මාස 6 සිට 8 දක්වා, 2. මාස 7 සිට 8 දක්වා, 3. මාස 8 සහ 9, 4. මාස 8 සිට 9. මාස 8 සිට 9 දක්වා. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10යි. මාලිනී ගමගේ ඔබට යොමු කරන ප්‍රශ්නය අතරමැදි ආහාර යනු කුමක්දයි සඳහන් කරන්න. ප්‍රධාන ආහාර වේල් වලට අමතර ආහාර වේල් දෙක. අපි ඒ කණ්ඩායමේ වෙනත් අයෙකුට යොමු කරනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න. පළතුරු වර්ග. හොඳයි ඒ කණ්ඩායමේ කිසියෙකුට පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. අපි මානෙල් කණ්ඩායමේ යොමු කරනවා. කණ්ඩායමේ ඉන්ද්‍රාණී අතෝස්වා පිළිතුරු දන්න බව සඳහන් කරනවා. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව දෙන ආහාර වේල් ප්‍රමාණයක්.
පිළිතුර නිවැරදි. ඊළඟට අපේ ප්‍රශ්නය යොමු කරන්නේ හර්ෂණය ඔබටයි ලදරෙකුට ලබා දිය හැකි සමබල ආහාර වේල මෙයින් කුමක්ද? බත්, මුං ඇට, අර්ථාපල්, ඊළඟට බත්, පරිප්පු, හාල් මැස්සෝ, ඊළඟට බත්, පරිප්පු, මුගුණු මැල්ලුම, ඊළඟට බත්, බතල මාළුව. මේ ඔබ අපිට සඳහන් කරන්න ඕනි වයස මාස 12 දරුවෙකුට ලබා දිය හැකි සමබල ආහාර වේල කාණ්ඩය කුමක්ද? දෙවැනි ආහාර වේල කාණ්ඩය. ඔබේ පිළිතුර නිවැරදි. බත්, පරිප්පු සහ හාල් මැස්සෝ දරුවෙකුට ලබා දිය හැකි සමබල ආහාර වේලක් ලෙස මේදී අපිට හඳුන්වන්නට පුළුවන්. නිශාමලි මෙයයි අපි අහන්නේ. හොඳින් කල්පනා කරලා පිළිතුරු දෙන්න. නිශාමලි, ශරීර ස්කන්ධ දර්ශකය හඳුන්වන ඉංග්‍රීසි කෙටි තේරුම කුමක්ද? පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට ජයනි විමර්ශා ඔබටයි යොමු කරන ප්‍රශ්නය. මෙම ආහාර අතරින් ලදරුවට ලබා දිය හැකි කැල්සියම් බහුල පළතුර කුමක්ද? අඹ, දෙවුල්, අලිගැට පෙර සහ නෙල්ලි. නෙල්ලි. පිළිතුර වැරදි. ඒ කණ්ඩායමේ අතෝසනවා තවත් තරඟකාරියා. ඔබට අවස්ථාව. අලිගැට පෙර. පිළිතුර වැරදි. ඒ කණ්ඩායමෙන් අතෝසනවා ඔබට අවස්ථාව දෙනවා වසන්ති. දෙවුල්. පිළිතුර නිවැරදි. ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නේ වසන්ති ඔබට. නෙළුම් කණ්ඩායමේ වසන්ති සිංහල බසින් හඳුන්වන රන්කිරි ඉංග්‍රීසි බසින් හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද? කොලෙස්ටරෝල්. පිළිතුර නිවැරදි. ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට තමරා ඔබට යොමු කරන ප්‍රශ්නය. තමරා ලදරුවා රෝගියෝ විටකදී ආහාර දිය යුත්තේ මේන් කුමන ආකාරයකද? මම ඔබට ආකාර කීපයක් කියනවා. රෝගියෙකුට දෙන ආකාරයට සාමාන්‍ය දිනෙදා ආහාරයක් හැටියට දරුවා ඉල්ලන ආහාරයක් කිරි පමණක්. රෝගියෝ විට දරුවෙකුට දෙන්න ඕනේ කුමන ආහාරයද? රෝගියෙකුට දෙන ආහාර වේල. පිළිතුර වැරදි. ඒ කණ්ඩායමේ ඉන්ද්‍රාණි අතෝස්වා පිළිතුරු දන්න බව සඳහන් කරන අවස්ථාව ඔබට. සාමාන්‍ය වෙන විදියටම ආහාර වේල දෙන්න ඕනේ. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 5ක් ලැබෙනවා. ගීතිකා ප්‍රදර්ශනය ඔබටයි යොමු කරන්නේ. ලදරුවා පැණිරස කෑමෙන් පසු කළ යුතු ප්‍රධානම කාර්ය කුමක්ද? මම ඔබට කාර්යයන් 3ක් සඳහන් කරනවා. 1. පැණිරස ගැන කියා දීම. 2. හොඳින් කට සේදීම. 3. පැණිරස දරුවාට තවත් ලබා දීම. නිවැරදි පිළිතුර අපිට සඳහන් කරන්න. හොඳින් කට සේදීම. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. ඊළඟට අපි රෝහිණි ඔබටයි ප්‍රශ්න යොමු කරන්නේ මානව කණ්ඩායමේ. විටමින් A, B, C, D, E යන විටමින් වර්ග ඇතුළත් ආහාර කාණ්ඩය හඳුන්වන්න. ධාන්‍ය. පිළිතුර වැරදි. ඒ කණ්ඩායමේ වෙනත් අය පිළිතුර දන්නවා නම් සුද්ධ ආහාර කාණ්ඩ. පිළිතුර වැරදි. මානව කණ්ඩායමේ කිසියෙකුට පිළිතුරු ලබා දෙන්න නැහැ වුණා. අපි නෙළුම් කණ්ඩායමට පිළිතුර යොමු කරනවා. කහපාට පළතුරු සහ කහපාට එළවලු වර්ග, පලා වර්ග. හොඳයි, විනිශ්චය මණ්ඩලය කියන ඔබගේ පිළිතුර නිවැරදි කියලා. ඒ සියල්ලම හඳුනන ආහාර කාණ්ඩය තමයි ආරක්ෂක ආහාර. ඒ නිසා පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟට අපේ ප්‍රශ්නේ යොමු කරන්නේ හේමමාලි ඔබට. වයස මාස 7 සිටින ලදරුවෙකුට ලබා දිය හැකි වඩාත් උචිත පළතුරු වර්ග දෙකක් සඳහන් කරන්න. ලැබු කෙසෙල්ගෙඩි. පිළිතුර ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ කණ්ඩායමේ වෙනත් අයෙකුට අවස්ථාව දෙනවා. වයස මාස 7යි. බබාගේ දරුවගේ වයස මාස 7යි. එවැනි දරුවෙකුට දෙන්න පුළුවන් වඩාත් උචිත පළතුරු වර්ග දෙකක් අපි අහන්නේ. ගස්ලා පුරුෂ දොඩම් නිස. පිළිතුර නිවැරදි පිළිතුරක් හැටියට අපිට ගන්න පුළුවන් කියලා විනිශ්චය මණ්ඩලය කියනවා. ඔබට ලකුණු 5ක් ලැබෙනවා. තුන්වෙනි වටේ අවසාන තරඟකාරිය ප්‍රියංජලි ඔබටයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මම ඔබට ආහාර වර්ග 4ක් සඳහන් කරනවා. මේන් යකඩ බහුල ආහාරය තෝරන්නට ඕනේ. අලිපේර, ගස්ලබු, නෙල්ලි, කොමඩු. නෙල්ලි. පිළිතුර නිවැරදි. ඔබට ලකුණු 10ක් ලැබෙනවා. එයනවා අපේ තරඟයේ නිමවටපත් වෙනවා වට තුනම. වට තුනේදීම ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණයන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විනිශ්චය කරමින් අපිට සඳහන් කරන අතරතුර අපි සූදානම් ඔබට